ඉන්දියාවේ නවදිල්ලියේ දකුණු දිග මලවියා නගර ප්‍රදේශයේ පිහිටි හෝටල් ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නකින් විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිල්ලිය හවුස්රාණි කලාපයේ පිහිටි ලෙමන් ග්‍රීන් නැමැති අවන්හලක් සහ ලැබුම්හලක් පවත්වාගෙන ගිය මහල් තුනක් පහත් අතර ප්‍රමාණයේ වාණිජ හා නිවාසික ගොඩනැගිල්ලක මෙම අනතුර සිදුව තිබෙනවා. බදාදා පෙරවරු 8:50යි 9:45 අතර කාලයේදී ගොඩනැගිල්ලේ පහළ මාලයෙන් හෝ බිම් මහලෙන් ආරම්භ වූ මෙම ගින්න දුර්වල වාතාශ්‍රය සහ ආරක්ෂක විධිවිධාන අවමවීම හේතුවෙන් ඉතාමත් වේගෙන් ඉහළ මහල් කරා පැතිර ගොස් තිබෙනවා. එම අවස්ථාවේ එහි සිටි බොහෝ පිරිසක් නින්දේ පසුවීම හෝ කාමර තුළ සිරවීම නිසා අනතුරේ බරපතලකම ඉහළ ගොස් තිබෙනවා. දිල්ලි ගිනි නිවන සේවය වහා ක්‍රියාත්මක වෙමින් ජල ටැංකි සහ හදිසි ප්‍රතිචාර වාහන ඇතුළු ගිනි නිවන රථ 10කට අධික සංඛ්‍යාවක් යොදවා පැය කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසුව ගින්න පාලනය කිරීමට සමත් වී තිබෙනවා. මෙම අනතුරින් මියගිය පිරිස අතර දකුණු අප්‍රිකානු රටවලින් විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවෙන් පැමිණි විදේශීය ජාතිකයින් රැසක් වෙනවා. ගින්නෙන් හටගත් අධික දුමාරය නිසා හුස්ම හිරවීමෙන් බහුතරයක් මියගොස් ඇති අතර දැඩි ලෙස පැතිර ගිය ගින්නෙන් බේරීම සඳහා කාන්තාවක සහ දරුවෙකු ඇතුළු පිරිසක් ගොඩනැගිලි ඉහළ මහල් සහ වහලෙන් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්දයි මේ වන විටත් පරීක්ෂකයන් ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටිනවා.